හයි යාළුවනේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට ගෙනාව දෙවෙනි වීඩියෝ එක. ගිය වීඩියෝ එකේදී මම කතා කරේ ඔයගොල්ලන්ට කොහොමද මේ HiFarm ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් රෙජිස්ටර් වෙලා කොහොමද විත්ඩ්‍රෝල් එකක් දාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා කොහොමද HiFarm ඇප්ලිකේෂන් එක ඇතුලේ වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මතකයි ගිය පාර මම වීඩියෝ එකේදී Binance එකට විත්ඩ්‍රෝල් එකක් ගත්තා. ඉතින් මේ විත්ඩ්‍රෝල් එක ගත්ත තැනින් තමයි පෙන්ඩින් තියෙන අවස්ථාවේ තමයි මම වීඩියෝ එක ස්ටොප් කරේ. ඉතින් මම දැන් පෙන්නලා ඉන්නම් මේ විත්ඩ්‍රෝල් එක Binance එකට මම යනවා. Binance එකට ගියන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම එක ගත්තේ Binance account එකට ඔයගොල්ලන්ට කැමති wallet එකකට ගන්න පුළුවන්. ඉතින් මේකදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන උඩම තියෙනවා වම් පැත්තේ උඩම notification ඇවිදින් තියෙනවා. මේ notification බාර් එක ටච් කරන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා transaction කියලා. මෙන්න මේ transaction අංශයට ගියන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. මෙන්න මේක බලා ගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට එදා ගිය පාර වීඩියෝ එකදී මම පෙන්නුවා. ඒක processing තියෙන්නේ withdrawal එක මම දාපු time එකත් එක්කම processing මට්ටම පෙන්නනවා. ඉතින් මම විත්ඩ්‍රෝල් එක රික්වෙස්ට් කරේ හරියටම 12:02ට. ඊට පස්සේ මට විත්ඩ්‍රෝල් එක සක්සස්ෆුල් වෙලා තියෙනවා 12:07ට. ඉතින් මේ තියෙන සක්සස් වුණ විත්ඩ්‍රෝල් එක. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඉතාමත් ඉක්මනින් මේ ඇප්ලිකේෂන් එක දාගෙන විත්ඩ්‍රෝල් එකක් ගන්න. හරි. දැන් එහෙනම් මම යනවා HiFarm ඇප්ලිකේෂන් එකට. ඉතින් HiFarm ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් guys ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෙටියම කිව්වොත් මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්න නම් අනිවාර්යෙන් දැනුමක් ඕනෙමයි. මොකද නැත්නම් මේ ඇප්ලිකේෂන් එකට ඇවිල්ලා බොරුවට ආපහු හැරලා යන තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් මම කියලා දෙන්න මේ ඇප්ලිකේෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතනට ආවම පස්සේ මේක තමයි මේන් ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ මේ HiFarm ඇප්ලිකේෂන් එක ඇතුලේ ලොග් වෙච්ච ගාම ඔයගොල්ලන්ට පෙන්නයි මේ ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. මේක නිකන් ඇත්තටම පිස්සුවක් වගේ. හරි. එතකොට මේ ඔප්ෂන් සේරෙන් පෙන්නුවෙන් පස්සේ ඔයගොල්ලන්ට මම අවශ්‍යම ඔප්ෂන් ටික ගැන තමයි කියලා දෙන්නේ. හරිද? ඒ ටික කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට එකින් එක ඔලුවට යනවා. දැන් මෙතන පල්ලෙහා තියෙනවා මේ මැසේජ් කියලා තියෙනවා. ඊට පස්සේ එතනින් ගත්තා movement කියලා තියෙනවා. ඊට පස්සේ ආයි පල්ලෙහාම තියෙනවා HiFarm කියලා තියෙනවා. ඊට පස්සේ room කියලා තියෙනවා. ඊට පස්සේ මෙහා පැත්තේ දකුණු පැත්තේ කෙළවරේම තියෙනවා family කියලා. හරිද? මෙන්න මේ ඔප්ෂන් ටික තමයි මේ ඇප්ලිකේෂන් එකට ආවෙන් පස්සේ පල්ලෙහාම සෙට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ main interface එක තමයි මෙන්න මේ HiFarm කියන මැද තියෙන ඔප්ෂන් එක. මේ heart එකක් තියෙන්නේ. හරි. ඒකට ආවෙන් පස්සේ තමයි මෙන්න මේ farm එක ඔයගොල්ලෝගේ open වෙන්නේ. ඉතින් guys මේක open කරගන්න කට්ටියම. ඉතින් guys මෙතෙන්ට ආවෙන් පස්සේ වම් පැත්තේ උඩම තියෙනවා මේ profile icon එක. ඒක touch කරලා ඇතුළට යන්න. ඇතුළට ගියන් පස්සේ option ගොඩක් එනවා. මෙතනින් දැනගන්න අවශ්‍යම option ටික විතරක් මම කියලා දෙන්නම්. මෙතන තියෙන උඩම profile පින්තූරේ. ඉතින් ඒක මාරු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට touch කරලා ඊට පස්සේ ඔයාලගේ name එක තියෙනවා. ඒකත් මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලෝගේ ID එක නම් මාරු කරගන්න බෑ. ඒක කාට හරි කෙනෙක්ට search කරලා හොයාගෙන ඉන්න පුළුවන්. ඉතින් guys එතනින් මෙතෙන්ට ආවෙන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන option ගොඩක් තියෙනවා. මම මේකේ අවශ්‍යම දේවල් ටික කියන්නම්. මේවා මොනවටද ඕන වෙන්නේ කියලා මම කියලා දෙනවා පස්සේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා rank එක. මේ තියෙන rank එක මේ කඩු දෙකක් වගේ කැපිලා වගේ තියෙන්නේ. මේක rank එක ඔයගොල්ලෝගේ profile එකේ rank එක. හරි. ඒක හොඳට මතක තියාගන්න. මේ අවශ්‍යම දේවල් ටික කියලා දෙනවා. මම මොනවටද ඕන වෙන්නේ ඔක්කොම කියලා දෙනවා guys. හරි. මේ ටික ඔලුවට දාගන්න. එතකොට මේක හරි ලේසි මේ application එක වැඩ කරගෙන යන්න. හරි. මේ තියෙන rank එක. ඒට අමතරව මෙන්න මෙතන තියෙනවා මේ 20 20 කියලා පිරලා තියෙනවා. මෙතන තියෙනවා energy. මේවට කියන්නේ energy. මේ අකුණු දෙකක් වගේ තියෙන්නේ. නිල් පාට අකුණු දෙකක් වගේ තියෙන්නේ. මේවට කියන්නේ energy කියලා. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. energy කිව්වොත් මේ අකුණු දෙක තමයි. හරිද? ඊට පස්සේ ආයෙ තියෙනවා මෙතන gold bar. හරි. මෙන්න මේ gold bar ඒකත් හොඳට මතක තියාගන්න. gold bar මොනවද ඕන වෙන්නේ ඔක්කොම කියලා දෙනවා guys. හරි. මෙතන gold bar. හරිද? ඉතින් guys ඊළඟට තියෙන්නේ මෙතන gold coin. හරිද? මේ gold coin තමයි ඊළඟට තියෙන්නේ. gold coin 10ක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය විස්තර සේරම ටික මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේවා හම්බෙන්නේ හැමදේම ගැන. හරි. ඊට පස්සේ අපි යන් පල්ලෙහා තියෙන farm එකට farm එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඒ ටිකක් දැනගෙන අපි බලමු මේවා මොනවද ඕන වෙන්නේ මොනවද කරන්න පුළුවන් කියලා. හරිද? guys අපි පල්ලෙහා farm එකට ආවන් පස්සේ farm එකේ උඩින්ම මෙන්න රතු පාට පෙන්ලා තියෙනවා ලියුම් කරක් වගේ. මේවට කියන්නේ red packet කියලා. මේකේ ගාලා තියෙනවා withdrawal කියලා. ඊට පස්සේ රුපියල් 60 ප්‍රමාණයකුත් තියෙනවා. මේක ටච් කරන්නකෝ. මේවට කියන්නේ guys හැම වෙලේකම red packet කියලා. හරිද? මේ red packet වලින් තමයි අපි withdrawal එකක් එළියට ගන්න. ඒකට අපිට withdrawal එකට ගාණක් එකතු වෙන්නේ මෙතෙන්ට. මේ ගාණ තමයි අපිට එළියට ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගොඩක් option තියෙනවා. මෙතන මගේ දැන් red packet කියලා වැටලා පිරලා තියෙනවා. ඩොලර් වලින් ගත්තොත් 0.2ක ප්‍රමාණයක්. ඒක රුපියල් වලට කන්වර්ට් වුණාන් පස්සේ රුපියල් 60ක ප්‍රමාණයක් පෙන්නලා තියෙනවා. හරිද? එතකොට බලන්න ඔයගොල්ලන්ට ඒක පෙන්නලා තියෙනවා. ඔයගොල්ලන්ගෙත් මේ විදිහටම පෙන්නලා තියෙන්න ඕනේ. හරි? මේකට හරි විදිහට log වුණා නම් පළවෙනි වීඩියෝ එක බලලා register වෙන පස්සේ ඔයගොල්ලන්ට withdrawal එක දාගන්න පුළුවන්. withdrawal එක දාගත්තාම පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. හරිද? රුපියල් 60ක ප්‍රමාණයක් තියෙනවා දැන්. හරි? හරි guys. ඉතින් මෙතනින් හරිය මෙන්න මේ withdrawal කියන මෙනු එකේ තමයි අපි ඉන්නේ. withdrawal කියන මෙනු එකේ උඩින්ම පෙන්නලා තියෙනවා ඩොලර් 10 රුපියල් 3000යි කියලා. මේක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ ඕනම වෙලාවක red packet වලින් ඩොලර් 10කට වඩා පිරලා තිබ්බොත් අපිට ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මෙතන තියෙනවා 0.1 රුපියල් 30ක ප්‍රමාණයක්. මේක unlock වෙන්නේ ඔයගොල්ලෝ කාට හරි invite කරන් පස්සේ ඒගොල්ලෝ register වෙලා මෙතනින් පළවෙනි withdrawal එක ගත්තන් පස්සේ ඔයගොල්ලන්ට මෙතන 0.1 ප්‍රමාණයක් අඩු වෙනවා. හරි? ඊට පස්සේ තියෙනවා 0.3 එක කියන්නේ රුපියල් 90ක්. මේක දවස් 6ක් එක දිගට log වුණාන් පස්සේ ඔයගොල්ලන්ට මේක unlock වෙනවා. unlock වුණාන් පස්සේ 0.3ක ප්‍රමාණය ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙනවා පල්ලෙයින් ආපහු තියෙනවා ඩොලර් 1. හරි? ඩොලර් 1ක ප්‍රමාණය රුපියල් 300ක්. ඒක දවස් 30ක් එක දිගට log වුණාන් පස්සේ ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට withdraw කරගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම withdraw කරගන්න නම් අර උඩ තියෙන red packet කියලා තියෙන balance එකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ එකතු වෙලා තියෙන්න ඕනේ මේ ඩොලර් 1කට වඩා. හරි? ඩොලර් 1කට වඩා තිබ්බොත් තමයි මේ ඩොලර් 1ක ප්‍රමාණය ගන්න පුළුවන්. හැම එකකම එහෙමයි. හරිද? තියෙන ප්‍රමාණය අන්නේ මෙන්න මෙතන තිබ්බොතින් තමයි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ method එක unlock වුණාන් පස්සේ ඒක touch කරලා withdraw කියන button එක touch කරලා ගන්න පුළුවන් ඕනලා. හරිද? මෙන්න මේ withdraw කියන button එක touch කරලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? දැන් ඔයගොල්ලන්ට මෙතන withdrawal එකක් දාගන්න එකේ පොඩි idea එකක් තියෙනවා ඇති කියලා මම හිතනවා මේ withdrawal option එක. ඊට යහපැත්තෙන් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ withdraw කියන එකට යහපැත්තෙන් තියෙනවා shop කියලා එකක්. මේකත් මම පෙන්නලා ඉන්නවා shop කියන එකට යන්න. ඊයෙන් පස්සේ මෙන්න මෙතන ලොකු විස්තරයක් තියෙනවා. හරිද? හැබැයි දැනගන්න ඕන දේවල් ටික විතරක් කියන්න. මෙන්න මෙතන ගොඩක් දේවල් තියෙනවා මේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේකක්වත් ගන්න යන්න එපා. හරිද? මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි මේක වැඩ කරා යන්න. හරිද? ඒකට අපි මේකට ආවෙත් withdraw එකක් ගන්න. එහෙමනම් මේක මේ කිසිම අදාළක් නැහැ. මේ දේවල් එකක්වත් ගන්න එපා. මේවා ගන්නවා කියන්නේ ඔයගොල්ලෝගේ අර withdrawal එකට එකතු වෙලා තියෙන balance එකෙන් තමයි මෙතනින් අඩු වෙලා මේක අපිට හම්බ වෙන්නේ. හරිද? මේකක් redeem කියන button එක touch කරුවොත් එහෙම මේ හැම එකක්ම
අපිට රිඩීම් වෙනවා. අපිට හම්බ වෙන්නේ රුපියල් පෙන්නලා තියෙන ප්‍රමාණය කැපෙනවා. කැපෙන්නේ කොහෙන්ද දන්නවද? අර උඩට එකතු වෙන ඔය දැන් 0.2ක් කියලා පෙන්නලා තියෙන. ඔන්න ඔතෙන්ට මේ එකතු වෙන සෙට් එකෙන් තමයි කැපෙන්නේ. හරිද? එහෙනම් මේක කපා ගන්න එපා. ඔයගොල්ලෝ ගන්නවා නම් මෙන්න මේ හවුස් කීපර් 7 days කියලා තියෙන රුපියල් 150 පැකේජ් එකක්. මේ පූසෙක්ව පෙන්නලා. මෙන්න මෙයාව ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යාගෙනත් මම කියලා දීලා ඉන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් එයි මොකද්ද මේ කිව්වේ කියලා. මේක හොඳට මතක තියාගන්න. මම කියලා දෙන්න ඉස්සරහට මොකක්ද ඒ කියලා. හරිද? අනිත් දේවල් නම් ගන්න යන්න එපා දැන් මම. හරි. ඊට පස්සේ බැක් වෙන්න. බැක් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් නැවත ෆාම් එකට එන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම බැක් වෙලා ෆාම් එකෙන් දැන් ෆාම් එකේ ඉතුරු විස්තර ටික මම කතා කරන්න ඔයගොල්ලෝත්. හරිද? හරි guys ඉතින් මෙතන පල්ලයට ආවම පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන LV කියලා ගහලා 2 කියලා ගහලා තියෙනවා. මේ තියෙන මගේ ෆාම් ලෙවල් එක. මේක ඔයගොල්ලෝගේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ ෆාම් එකේ ලෙවල් එක තමයි මෙතන 2 කියලා ගහලා තින්නේ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා හවලි ප්‍රොඩක්ෂන් කියලා තියෙනවා. ගෝල් බාර් වලින් තියෙනවා 7.2k තියෙනවා. ඊට පස්සේ හාවෙස්ට් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන වෙලාවක් කවුන්ට් වෙන්න වගේ තියෙනවා. ඒ වෙලාව කවුන්ට් වෙලා ඉවරයි. දැන් බිඳුව තමයි තියෙන්නේ. ආයි කවුන්ට් වෙන්නේ නැහැ. හරිද? ඒක නතර වෙලා තියෙන වෙන හේතුවක් ඉඳන් මෙතන මම මේ ඔයගොල්ලන්ට පේනවා වෙන දැන් තියෙනවා කොළ පාට බටන් එකක් ක්ලේම් කියලා. ඒ බටන් එක ටච් කරුවොත් තමයි මට මේ ඒ කියන්නේ මේ ෆාම් එකෙන් හම්බෙච්ච ආදායම ක්ලේම් වෙන්නේ. එතකොට මට මේ ඔය දැන් පෙන්නලා තියෙන පැයකට ෆාම් එකේ හම්බෙන්නේ මෙන්න මෙතන 7.2k. ඉතින් මේක ටච් කරලා ගත්ත ගමන් මගේ ඇඩ් වෙනවා මෙන්න මෙතන උඩ තියෙනවා බලන්න ඔයගොල්ලෝ මේ ගෝල් බාර් ප්‍රමාණයක් තියෙන මෙන්න මේ ගෝල් බාර් ප්‍රමාණය තමයි මෙන්න මෙතනින් මේක ක්ලේම් කරපුවාම ඇඩ් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද ගෝල් බාර් ඇඩ් වෙන්නේ කියලා. ඒ ප්‍රමාණය අපි ගන්න නම් මේක හැම වෙලේකම වෙලා මෙන්න මේ ක්ලේම් කියන බටන් එක ටච් කරලා ගන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන රෙඩ් පැකට් එකක් තියෙනවා. මේ තියෙන ක්ලේම් කියන බටන් එකට පල්ලෙන් රෙඩ් පැකට් එකක් තියෙනවා. මේ රෙඩ් පැකට් තමයි අපි හැම වෙලේකම එකතු කරගන්න ඕනේ. මෙතනින් මේක ක්ලේම් කරනකොටම අපිට රෙඩ් පැකට් එකකට ගාණක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ අපේ withdrawal balance එකට ගාණක් ඇඩ් වෙනවා. මෙන්න මෙතන පල්ලෙහා තියෙන රෙඩ් පැකට් එක ඇඩ් වෙච්ච ගමන්. හරිද? guys ඒ නිසා අපි මේක හොයාගන්න ඕනේ පුළුවන් තරම් මෙන්න මේ රෙඩ් පැකට්. ඒ හින්දා මෙතන ක්ලේම් කියන බටන් එක ටච් කරාන් පස්සේ අපිට මේ harvest එකෙන් ගාණක් හම්බ වෙනවා වගේම ඊට පස්සේ අපිට හම්බ වෙනවා රෙඩ් පැකට් උත් හම්බ වෙනවා මේකෙන්. හරිද? අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි මේක mainly හොයන්න ඕනේ මේ application එකේ රෙඩ් පැකට්. මොකද අපි එළියට ගන්න withdraw මොකද අපි මේ එළියට ගන්නවා නම් මේ රෙඩ් පැකට් තමයි අපිට එකතු කරලා තියාගන්න ඕනේ withdrawal එකට එකතු වෙන රෙඩ් පැකට් නිසා. හරි ඔන්න මම දැන් මේක claim කියන බටන් එක ඔබලා claim කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා උඩට යනවා කෙලින්ම උඩ මෙන්න මෙතනට ඒ claim කරගත්ත set එකම එකතු වුණා. ඊට පස්සේ මෙන්න මේ වගේ advertisement එයි මේවා මොනවද කියලා කියලා දෙන්න. මේ හැම එකක්ම කට් කරගන්න ඕගොල්ලෝ. හරිද? මේ නේවා කියවන්න යන්න ඕනේ නැහැ. ඇත්ත කතාව කිව්වොත් මේවා කට් කරගන්න. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේවා කොහොමද කරන්නේ කියලා. හරි? හරි නැවත වතාවක් මෙතන ඇවිල්ලා තියෙනවා ක්ලේම් කියලා එක මම ක්ලේම් කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන උඩ ගෝල් බාර් ප්‍රමාණය වැඩි වෙනවා. හරිනේ. එතකොට මෙන්න මෙතන මේ ෆාම් එකෙන් හැම වෙලාවකම හැදෙනවා. ෆාම් එකේ මේ පැල හැදෙනවා. පැල හැදුනන් පස්සේ මෙන්න මෙතන උඩ වෙලාවක් කවුන්ට් ලා ඉවරනන් පස්සේ හැම වෙලාවකම අපිට මේ ක්ලේම් කියන බටන් එක ටච් කරාන් පස්සේ අතනට එකතු වෙනවා ගෝල් බාර් ප්‍රමාණය. ඔක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක ඒ විදිහට තමයි අපි ෆාම් එකේ හැදෙන ආදායම ක්ලේම් කරගන්නේ. හරිද? එතකොට පැයකදී මෙතන එකතු වෙන ප්‍රමාණය තමයි මෙතන මේ 7.2ක් කියලා පෙන්නලා තියෙන්නේ. අපි පැයක් යනකම් මේක ඉන්නේ නැහනේ. පැයක් යනකොට හරියට මෙන්න මේ විදිහට ක්ලේම් කරුවොතින් මේ ගෝල් බාර් 7.2ක් ගන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන ක්ලේම් කරාන් පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ ඔයාලට බලන්න පුළුවන් මේ නිල් පාට කොට විතර රුපියල් 15ක් පෙන්නලා level up කියලා පෙන්නලා තියෙනවා. හරිද? මේකෙන් තමයි ඔයගොල්ලෝගේ level එක up කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ farm එකේ මේ level 2 කියලා තියෙන්නේ. ඔන්න ඔය level 2 කියන එක මෙන්න මේක උඩ touch කරාන් පස්සේ ඔයාලගේ ඊළඟ level එකට update වෙනවා. හරිද? update වෙනකොටම මේ red packet එකකුත් මෙතන පෙන්නලා තියෙනවා. මේකෙන් ඔයගොල්ලෝට රුපියල් 15ක ප්‍රමාණිකුත් add වෙනවා. ඒ කියන්නේ මේක level එකක් ඔන්න මම up කරලා පෙන්නනවා දැක්කද? මෙතන ඔන්න රුපියල් 75ක් වුණා. හරිද? ඒතකොට level 3ටත් ගියා. මේ බාවතින් ඔයගොල්ලෝ cut කරගන්න මේ package buy කරනවා ගැන තියෙන්නේ බලන්න පුළුවන්. මේක cut කරලා දාන්න මේ package buy කරන්න ඕනේ නැහැ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මෙතන මේ update කරායින් පස්සේ අතන level එකක් update වෙනවා. ඒට අමතරව මෙන්න මෙතන මේ මොනවද රුපියල් වලිනුත් ගාණක් එකතු වෙනවා. රුපියල් 15ක් එකතු වෙනවා. ඕක තමයි සරලවම කිව්වොත් කරන්න තියෙන දේ. හරි? ඔන්න මම නැවත තව මේක ටච් කරලා පෙන්නන්නම්. ඔන්න මම ක්ලේම් කර මේ අප්ඩේට් කරා. ඒක level 4ට ගියා. හරිද? පේනවා level 4ට ගියා. රුපියල් 15කුත් එකතු. ඔන්න මට තව පාරක් ක්ලේම් කරන්න පුළුවන්. මේ අප්ඩේට් කරන්න පුළුවන්. ඒකත් අප්ඩේට් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න ෆාම් එකෙන් මම කලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ගෝල් බාර් ප්‍රමාණය ඇඩ් වුණා. වගේම මට එතන රුපියල් 15ක් හම්බුණා. මේ වගේම ඔක්කොම කැන්සල් කරන්න. මේ කිසිම දෙයක් ඔබන්න එපා. හරි? මෙතන මේ රූම් එකකට එන්ටර් වෙන්න කියලා තියෙන්නේ. මේ ඔක්කොම කට් කරලා දාන්නේ නේවා. ඉතින් guys දැන් ඔන්න බලන්න මෙතන ආයි ක්ලේම් කියලා තියෙනවා. ඉතින් මම ඒක ටච් කරගන්නවා ක්ලේම් කරගන්නවා. එතකොට ඔන්න ඔතනට රුපියල් 15ක් එකතු වුණා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන level up කරනකොටත් ආයි රුපියල් 15ක් ඇඩ් වෙනවා. හරි. ඔන්න දැන් level up කරන්නයි මම ටච් කරේ. ඊට පස්සේ level up වුණා. level 5ට ගියා. රුපියල් 111ක් වුණා. ඊට පස්සේ තව පාරක් level up කරන්න තිබ්බා. ඔන්න මම ඒකත් කරා. හරි. ඒතකොට 126ක් වුණා රුපියල් වලින්. එතකොට ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. මෙතන ෆාම් එකෙන් එන ආදායම කලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ level up කරගන්නවා ෆාම් එකේ. හරි. ඕක තමයි සරලම සිද්ධිය. මේක කරගත්තන් පස්සේ ඊටු වැඩ ටික ගැන බලමු. දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ මේ ෆාම් එකේ වැඩ කරගෙන යන්න. හරි. guys තව දෙයක් තියෙනවා මෙන්න මෙතන බලන්න මේ එක පැලෙන් දැන් තියෙන ඔන්න පැල ඊට පස්සේ 2 3 4 ඔහම අන්ලොක් වෙන්න තියෙනවා. ඒතකොට level 10ට යනකොට පැල දෙකක් අන්ලොක් වෙනවා 20ට එහෙම. ඔහම කොහමද 40ක් වෙනකන් තියෙනවා. හරි. ඒතකොට මේ 40ම අන්ලොක් කරගන්න ඕනේ අපි 40 අන්ලොක් වෙනවා කියන්නේ අපේ level 40ට යනවා කියන එක. හරි. level 40ට ගියන් පස්සේ තමයි මෙතන සුපිරිම මැච් එකක් ගන්න තියෙන්නේ. level 40ට අනිවාර්යෙන් ඉක්මනින්ම දා ගන්න ඕනේ. මම දැන් කියන්නම් ඊටු process එක මොනවද වෙන්නේ. ආයෙ මොනවද මේ application එකේ කරගෙන යන්න තියෙන්නේ කියලා. හරි. ඉතින් guys මෙතන දකුණු පැත්තේ උඩම තියෙනවා බලන්න task කියලා. මේක උඩ ටච් කරගෙන පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් task menu එකකට යනවා. මේ menu එකේදී ඔයගොල්ලන්ට උඩින්ම බලා ගන්න පුළුවන් මේ weekly check in bonus කියලා තියෙනවා. හරි. මේක දවස ගානේ claim කරගන්න පුළුවන්. දවස් 7ක් claim කරගත්තා එක මෙතන ඇවිල්ලා sign in කියන බටන් එක ටච් කරා නම් ඔයගොල්ලන්ට දවසකට හම්බ වෙන්න තියෙන gold bar ඒවා මේවා හැමදේම මෙතන තියෙනවා ටික හම්බ වෙනවා. හරි. එතකොට මෙන්න මේ අන්තිම දවසේ දවස් 7 වෙනි දවසේදී 0.3 withdrawal එකක් ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ පළට ආවම daily task තියෙනවා. daily task වලත් ඔයගොල්ලෝ මේ task ටික බලලා කරගත්තොත් මෙතන receive කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙතනින් හම්බෙන්නේ gold cat මේ cat තමයි එකතු වෙලා gold bar හැදෙන්නේ. එතකොට farm එකටම තමයි මේක එකතු වෙන්නේ. ඔන්න මම back කරා. නැවත වතාවක් මෙන්න තමයි මම පෙන්නනවා මෙන්න මේ gold bar වලටම තමයි අරකට එකතු වෙන්නේ ආදිලා. හරිද?
එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොකද්ද මෙන්න මේ සෙට් එකේදී දැන් මම කියලා දුන්න විස්තරයට අනුව වැඩ ටික කරගෙන යන්න කියලා. හරි. දැන් නැවත වතාවක් මේක අප්ඩේට් කරන්න ඕන මම අප්ඩේට් කරා. ඔන්න ඔය විදිහට සරලවම මේ ෆාම් එක අප්ඩේට් කරගන්න ඕනේ level 4ට යනකම්. හරිද? level 4ට ගියාන් පස්සේ තමයි ඔයගොල්ලන්ට එතනින් එහාට කරන්න තියෙන room බොස් ගහන්න තියෙනවා. ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා. හරි. දැන් මේ බට්ලර් ඔයාලට මතකනේ. මෙන්න මේ බට්ලර් ගැනත් ඔයගොල්ලන්ට මම කියලා දුන්නා. එතකොට මම හිතනවා මෙන්න මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ට ඔළුවට යන්න ඇති කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරමු තව මොනවද මේකේ කරන්න පුළුවන් දේවල් කියලා. හරිද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකු අයිඩියා එකක් තියෙනවා මේ කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. හරි. ඒත් එක්ක මම තව කියන්නම් මෙතන දැන් මේ අපි ෆාම් එකේ කලෙක්ට් කරගත්තන් පස්සේ එකතු වෙන ආදායම තියෙනවා. ඊට අමතරව මෙන්න මේ මෙතන ඉන්නවා මීයක් වගේ ඩයල් එකක්. හරිද? මෙන්න මේ මීයා වගේ ඩයල් එක මොකද්ද වෙන්නේ කියලා කියන්නම්. ඊට අමතරව පිටුපස්සෙන් තියෙනවා පෙට්ටකමක් වගේ එකක්. ඉතින් ඕකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒකත් කියලා දෙන්නම්. ඒකේ තමයි අපේ කැරක්ටර් එක ඉන්නේ. හරිද? මේ ෆාම් එක බලා ගන්න කැරක්ටර් එක ඉන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ බට්ලර්. එතකොට මේ බට්ලර් ඔයගොල්ලෝ දන්නවා. මම කිව්වා අර withdrawal balance එකෙන් බට්ලර් අපිට බයි කරගන්න පුළුවන් කියලා. ඉතින් එතන රුපියල් 150ක් දීලා මෙන්න මේ බට්ලර් බයි කරගන්න. එතකොට ඇත්තටම කිව්වොත් සතියක් යනකම් මේ බට්ලර් එක දිගටම මෙතන තියෙන ඒවා ක්ලේම් කරනවා. ඊට පස්සේ අපිට තියෙන වෙලාව මෙන්න මෙතනින් අප්ඩේට් කරගන්න විතරයි. හරිනේ. එතකොට මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා ෆාම් එක අප්ඩේට් කරගන්න විතරමයි තියෙන්නේ. බට්ලර් ඔක්කොම ක්ලේම් කරගන්න ඉඳලා. හරිද? ඉතින් guys මෙතන මේ කියලා දුන්න දේවල් එක්ක හොඳ අවබෝධයකින් යුතුව මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරගෙන යන්න. මොකද මේ කිසිම දෙයක් වෙන කොහෙවත් තැනකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. හරිද? මේ ඇප්ලිකේෂන් එක වැඩ කරලා බලලා ඒකේ අත්දැකීම් එක තමයි මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ දේ මෙහෙම කරන්න මේ දේ මෙහෙම කරන්න කියලා. ඉතින් හොඳට අවබෝධයක් යුතුව මේක වැඩ කරන්න. මේකට අපිට හොයාගන්න ඕන දේ තමයි මෙන්න මේ withdrawal එකට rate packet. හරි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් මම දැන් කියලා දෙන්න කොහොමද බට්ලර් බයි කරන්න හැටි ආනවත තව බලා ගන්න. ඉතින් guys මෙන්න මේ බට්ලර් බයි කරගන්න මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට නැවත වතාවක් කියලා දෙන්නම් මම. එතකොට මේ බට්ලර් එකෙන් කරන්නේ මෙතන තියෙන harvest එක claim කරගන්න. හරි. මෙතන withdrawal කියන එක ඇතුළට යන්න. withdrawal කියන එක ඇතුළට ගියන් පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතන තියෙන shop කියලා. මේක උඩ ටච් කරන්න shop කියන එකට ගියන් පස්සේ පල්ලෙහාම තියෙනවා මෙතන housekeeper 7 days කියලා රුපියල් 150ක් වැඩලා තියෙනවා. ඊට පස්සේ මෙතන redeem කියලා තියෙනවා. ඔන්න ඔය බටන් එක උඩ ටච් කරාන් පස්සේ අපේ 150ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඔන්න දැක්කද purchase successful කියලා වටනවා. එතකොට මගේ 150ක් කැපුණා රුපියල් 6යි ඉතුරු. හරිනේ. එතකොට දැන් එයාව බයි වෙලා තියෙන්නේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 7 days කියලා වටන එකේ ඉතින් 6 days කියලා වටන්නේ. මොකද අද එක දවසක් කවුන්ට් එකේ ඉඳලා මේ තව දවස් 6ක් තියෙනවා. අදත් එක්ක 7යි. හරිනේ. ඒතර ඔය විදිහට තමයි මෙයාව වැටෙන්නේ. මෙතනින් එහාට මට හම්බ වෙන්නේ නැහැ. මෙතන මේ ෆාම් එකේ claim කියන බටන් එක මට කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක මෙයා නිතරම claim කරගන්න හින්දා. හරිනේ. එතකොට ඔක තමයි සරලම මේ මෙතඩ් එක ඊට පස්සේ ආවිලා ඉතින් අප්ඩේට් කරගෙන යන්න තමයි තියෙන ෆාම් ලෙවල් එක. එච්චරයි. හරිනේ. එතකොට ෆාම් එකේ විස්තරය හරි කියලා හිතනවා. දැන් අපි ටිකක් පල්ලෙහාට යනකොට මෙන්න මෙතන පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තම කතාව ගියොත් මෙතන මේ වැටලා තියෙන ඔයගොල්ලන්ට රික්වෙස්ට් දාපු අය. හරිද? මට පුළුවන් මේගොල්ලන්ව ඇක්සෙප්ට් කරන්න. ඇත්තම කතාව ගියොත් මේකට කියන්නේ playmate දානවා කියලා. මේ ඇප්ලිකේෂන් එක ඇතුළේ playmate දානවා කියන්නේ playmate කෙනෙක් කියන්නේ අපි රික්වෙස්ට් එකක් දාලා ඇක්සෙප්ට් කරපු කෙනෙක්. ඒතකොට playmate දානවා කියන්නේ අර Facebook එකේ රික්වෙස්ට් දානවා වගේ වැඩක්. හරිනේ. ඒතකොට ඒක ඔළුවේ දාගන්න මේ තියෙන ඒවා මෙතනින් ඇග්‍රී කරුවොත් එයාත් එක්ක අපි එයාගේ තියෙන රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරා තමයි වෙන්නේ. හරිනේ. ඒ දේ තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන උඩ දාවන් පස්සේ මෙන්න මෙතන ඉන්නවනේ මේ පූසෙක්. හරි. පූසෙක් කියන්නේ මේ මීයක් වගේ ඩයල් එකක් ඉන්නේ. ඔන්න ඔය මීයා උඩ ටච් කරාන් පස්සේ මෙන්න මේක උඩ ඇවිල්ලා එයා ඩාන්ස් එකක් දානවා. හරිද? මේ ෆාම් එක උඩ ඇවිල්ලා එයා ඩාන්ස් කරනවා. ඩාන්ස් කරද්දී අපි එන්නේ මීයා උඩ ටච් කරද්දී අපිට හම්බ වෙනවා මෙන්න මේ ගෝල් බාර්. හරිද? එක ටච් එකකට එක ගෝල් බාර් එක ගානේ හම්බ වෙනවා. ඒකට මම දැන් ඒක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. දැන් මම ඒක කරන්නේ නැතුව කියලා ඉන්නේ. මොකද ඒක ටච් කරපු ගමන් ලොකු සද්දයක් එනවා. හරි. සද්ද නිසා තමයි මම මේ කියන්නේ නැතුව ඉන්නේ. ඔයගොල්ලන්ට දැන් මම පෙන්නලාම කියන්නම් මොකද එතන වෙන්නේ කියලා. මේක මේ පාර අප්ඩේට් එකෙන් දුන්නේ. ගයිස් ඔන්න දැන් මම එයා උඩ ටච් කරාන් පස්සේ මෙයා එළවෙ ෆාම් එක උඩ නටනවා. නටද්දී මම එයාගේ ඇඟ උඩ ටච් කරද්දී ඔයගොල්ලන්ට පේනවා මේ 24 25 26 එකේ ටච් වෙනකොට මේ කවුන්ට් එකක් යනවා මේ වම් පැත්තේ. හරිද? එතකොට අපි ටච් කරන එක නතර කරපු ගමන් එයාගේ සේරම ටික අර උඩ තියෙන ගෝල් බාර් වලට එකතු වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ ගයිස්? මේ පාර අප්ඩේට් එකේ මේ ෆාම් ලෙවල් එක ඉක්මනින් අප්ඩේට් කරගන්න අවශ්‍ය කෙනෙක්ට එන්නේ එයා උඩ ටච් කරලා එයා ෆාම් එක උඩ ඩාන්ස් කරනකොට එයාගේ උඩ නැවත වතාවක් ටච් කරලා මෙන්න මේ ගෝල් බාර් ඉක්මනින් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆාම් එකෙන් හම් වෙන ගෝල් බාර් වලට අමතරව තව ඉක්මනින් ගෝල් බාර් ටිකක් වගන ෆාම් ලෙවල් එක ඉක්මනින් අප්ඩේට් කරගන්න තමයි මේ ෆීචර් එක මේගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. ඒතකොට ඒක නත් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ඇති. හරිනේ. එතකොට මේ වගේ දේවල් අපු කට් කරගන්න. හරි. එතකොට ෆාම් එකේ විස්තරේ හරි ගයිස්. ඔන්න දැන් ඔයගොල්ලන්ගේ කැරක්ටර් එකේ ඉන්න තැන තමයි මෙන්න මේ කොටුව. එහෙම නැත්නම් මේ බොක්ස් එකේ උඩ ටච් කරන්නකෝ. ඉතින් මෙන්න මෙතන ඉන්න ඔයගොල්ලන්ට පේනවා මේ ලස්සන හුරු බුහුරි ඩයල් එකක් ඉන්නවා. මේ පේනවාද ඔයගොල්ලන්ට? ඇත්තම චූරි චූරි ලස්සන මූණක් තියෙනවා. ලොකු ඇස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ගයිස් ලොකු අයිබ්‍රෝස් දෙකක් තියෙනවා. ඉතින් චූරි බට් එක වගේ මේ ඉන්න වලගේ කැරක්ටර් එක. හරිද? මේ තියෙන වල කැරක්ටර් එක. එතකොට මේ ඇප්ලිකේෂන් එකේ පුරාවට ඔයාලට හම් වෙන කැරක්ටර් එක තමයි මේ. හරිද? එතකොට ගයිස් ඊළඟ ලොකුම දේ තමයි මේ ඇප්ලිකේෂන් එක වැඩ කරගෙන යනවා නම් ෆාම් එකේ ලෙවල් එක අප් කරගන්නවා වගේම ඊළඟට ෆාම් එකේ ලෙවල් නම් 40 න් 60 අප්ඩේට් කරන එක අපි පන්නලා කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. 40 වෙනකන් කම්ප්ලීට් කරගත්තා තමයි අපිට රූම් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ අතරතුර මෙයාව අප්ඩේට් කරගන්න එක තමයි. මොකද මෙයාව අපිට ඕන වෙනවා guys PK match වලට ගෙනියන්න, ඊට අමතරව room boss attack කරන්න, family boss attack කරන්න. ඔයයි ගොඩක් දේවල් වලට මෙන්න මේ character එක ඕන. එයාව අප්ඩේට් කරගන්න නම් මෙතෙන් ආවන් පස්සේ මේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන option දෙක තුනක් තියෙනවා. දැන් බලන්න මේ මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ගේ select වෙලා තියෙන my equipment කියන පැත්තේ. එතන මොකුත්ම ඔයගොල්ලන්ගේ මේ වෙනකොට නැහැ. හරිද guys? ඊට පස්සේ මෙන්න මෙතන not synthetic කියලා තියෙන්නේ. spellings ගැන හිතන්න එපා. මෙන්න මේක උඩ touch කරන් පස්සේ මෙන්න මෙතන පොඩි කෑලි බෑලි වගේ පෙන්වලා තියෙනවා ඔයගොල්ලන්ට. පේනවනේ. හරිද?
මෙන්න මේ කැලි බෑලි ටික මෙන්න මේ කැලි බෑලි ටික ඔයගොල්ලෝ අන්ලොක් කරගන්නවා. අන්ලොක් කරගත්තන් පස්සේ තමයි මෙන්න මේ මයික් කමෙන්ට් කියලා තියෙන පැත්තට ඇඩ් වෙන්නේ. හරිද? ඒතකොට මේ පේනවා හැම කැලලක් ඇතින්ම ජෙම් වර්ගයක් පෙන්නලා තියෙනවා. මේකේ කොළ පාට ජෙම් වර්ගයක් තියෙන එක දෙකක් පිරලා තියෙනවා. හරි. ඒතකොට 50ක් පිරෙන්න ඕන දෙකයි දැන්ට පිරලා තියෙනවා. ඊට පස්සේ මේක බලන්න 50ක් පිරෙන්න ඕන එකයි. ඊට පස්සේ මේකේ 50ක් පිරෙන්න ඕන දෙකයි. ඔහොමම මේවා හැම එකකම පිරලා තියෙනවා. මේක 50ම පිරලා ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ කැලල ඇඩ් වෙනවා. මෙන්න මේ මයික් කමෙන්ට් කියන පැත්තට. ඒතකොට ගයිස් මෙතෙන්ට ඇඩ් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ මයික් කමෙන්ට් කියන පැත්තට අර කැලල ඇඩ් වුණා කියන්නේ මෙන්න මේ කැරක්ටර් එකටම ඒ කැලල ඇඩ් වෙනවා කියන එක තමයි අදහස් වෙන්නේ. හරිද? ඒ කියන්නේ Y කැරක්ටර් එකට මෙන්න මේ කැලල අන්ලොක් වුණාන් පස්සේ හම්බ වෙනවා. ඒතකොට එයාට ඒක ඇඩ් වෙනවා. ඒතකොට මෙන්න මේ කැලි බෑලි ගොඩක් තියෙනවා. ඔයාලට දැන් පෙන්නයි ඉස්සරහට මේක ක්ලේම් කරලා යනකොට අප්ඩේට් වෙනකොට ලෙවල් එහෙම පෙන්නයි මෙතන බර තොගයක් තියෙනවා. මේ හැම එකක්ම ඉක්මනින්ම ඔයගොල්ලෝ මේක වැඩ කරනකොට ඔන්ලයින් වැඩිපුර ඉන්නකොට මෙන්න මේ ෆාම් එකේ මෙන්න මෙතන ක්ලේම් බටන් එක ටච් කරලා දෙනවා. ජෙම් වගේක් ඊට අමතරව මෙන්න මෙතන රුපියල් 15 ඒ කියන්නේ මේ මෙතන ලෙවල් අප් කරනකොට එතනනොත් හම්බ වෙනවා ඔයාලට වෙනම ජෙම් මාර්කයක්. ඔය ජෙම් සේරම ටික එකතු වුණාන් පස්සේ තමයි අතන ජෙම්ස් පිරෙන්නේ. හරිද? එතකොට ගයිස් ඒක අපිට පන්නලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි මේක වැඩ කරගෙන යනකොට මේ හැමදේම ඔටෝම පිරෙනවා. පිරුණාන් පස්සේ අන්ලොක් කළා තමයි ඔය මයික් කමෙන්ට් කියන පැත්තට ඇඩ් වෙන්නේ. හරිනේ? එතකොට ඒක ඔළුවේ තියාගන්න මේක අපි පන්නලා කරන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මෙන්න මේ ජෙම් උනත් අපිට බයි කරලා ගන්න පුළුවන්. ඒවා ගන්න යන්න එපා ගයිස්. ඒවා කියලා දෙන්නම් ඉදිරියේදී. දැන්ට ඒවා ගන්න යන්න එපා. මේවා ඔටෝ පිරෙන්න දෙන්න. පිරුණාන් පස්සේ ඔයගොල්ලෝගේ මේ මයික් කමෙන්ට් කියන පැත්තට ඇඩ් වෙයි. එතකොට ඒ විදිහට නෝමලි එක කරගෙන යන්න. හරි. ඊට පස්සේ තියෙන්නේ මෙයාගේ ස්කිල් අප්ඩේට් කරන්න තියෙනවා. හරිද? ඔක තමයි ප්‍රධානම දේ මේ ඇප්ලිකේෂන් එකේ. පළවෙනි දේ තමයි ෆාම් ලෙවල් අප් කරන. ඊළඟ එක තමයි මෙන්න මේ ස්කිල් එකේ ලෙවල් එක අප්ඩේට් කරගන්න එක. හරි. ඊළඟට ස්කිල් ලෙවල් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැරක්ටර් එකට තියෙනවා මේ කැරක්ටර් එකට තියෙන හැකියාවන්. අන්නේ හැකියාවන් ටික මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. මෙන්න මේ බටන් එක ටච් කරාම පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඕන දැන් මම ටච් කරන්නම් ඒක උඩ. එතකොට ඒක ඇතුලට යන්න පුළුවන්. ඒ තියෙන ස්කිල් ටික තමයි අප්ඩේට් කරගන්න. මේක තමයි මේකේ තියෙන මේන්ම පාර්ට් එක. හරිද ගයිස්? හොඳට අහගන්න. හොඳට අවධානයක් දෙන්න මම මේ කියලා දෙන දෙයට මේක හොඳට බලා ගන්න. හරි. මේක මම කියලා දෙනකොට සරලව ඔලුවට දාගත්තොත් මේක මාළු දෙයක් නෑ. හරි. මෙන්න මේ උඩ තියෙනවා ස්කිල් 4ක්. එතකොට මේ කැරක්ටර් එකට ස්කිල් තියෙන 4යි. දක්ෂතා 4ක් තියෙනවා. ඒ 4 එකින් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පල්ලෙහා ඒගොල්ලෝගේ එයාට තියෙන ස්කිල් එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට පල්ලෙහා වෙන්නලා තියෙනවා. එතකොට මේ ස්කිල් ලෙවල් ටික මෙන්න මේ පල්ලෙහෙන් තියෙන මේ දැක්කද? LV කියලා ගහලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ LV කියලා ගහලා ඔය හැම ඉමෝජි එකක් පල්ලෙහෙන් මේ තියෙන ස්කිල් එකේ තියෙන ලෙවල් එක. ඔය ස්කිල් 4ෙන් ස්කිල් ලෙවල් දැන් මගේ 4ෙම තියෙන්නේ ලෙවල් 1. හරිද ගයිස්? ඔයාලගේ බිඳුවේ තියෙන්න පුළුවන්. එතකොට ඒවා අප්ඩේට් කරගන්න මෙන්න මේ පල්ලෙහා තියෙන මෙන්න මේ කොයින් දෙකයි ඒට හැවතෙන් තියෙන ජෙම් එකයි ඕන වෙනවා. ඔන්න ඔය තුනෙන් තමයි ඔය තුනේ එකක් හරි තිබ්බොත් තමයි මෙන්න මේ උඩ තියෙන ස්කිල් අප්ඩේට් කරන්න පුළුවන්. සරලව පැහැදිලි කරගන්නකො. උඩ තියෙන ස්කිල් එක අප්ඩේට් කරන්න මෙන්න මේ තුනෙන් එකක් තියෙන්නම ඕනේ. හරිද? එතකොට මේ තුන මොනවද? මේ තුන කොහොමද හොයාගන්නේ? මේ තුනෙන් කොහොමද මේවා අප්ඩේට් කරන්නේ? ඊළඟට කියලා දෙන්නේ ඒක. හරිනේ? එතකොට දැන් අවබෝධයක් තියෙනවනේ ඔයගොල්ලන්ට. දැන් මේක කොහොමද වෙන්නේ කියලා නේද? ඉතින් මේ ඇප්ලිකේෂන් එක පුරාවටම තියෙන කොයින් වර්ග දෙකයි. හරි? ඒක ඔලුවට දාගන්න. කොයින් වර්ග දෙකයි තියෙන්නේ. කොයින් වර්ග දෙක තමයි මේ තියෙන්නේ. පළවෙනිම කොයින් එක තමයි ෆැමිලි කොයින්. දෙවෙනි කොයින් එක තමයි ඔය කහ පාටින් තියෙන කොයින් එක තමයි ගෝල්ඩ් කොයින්. එතකොට මේ ෆැමිලි කොයින් එක කියන එක ගුරු පාටින් තියෙන්නේ. ඒක මැද තියෙනවා ඔටුන්නක්. මේ තියෙන්නේ කහ පාට කොයින් එක මැද තරුවක් තියෙන එක තමයි ගෝල්ඩ් කොයින්. හරි? එතකොට ඔයගොල්ලන්ට තව ටිකක් මම සරල ගන්න. කහ පාට කොයින් එක ගෝල්ඩ් කොයින්, ගුරු පාට කොයින් එක ෆැමිලි කොයින්. හරිනේ? ඒක ෆැමිලි කොයින් එක මැද තියෙන ඔටුන්නක්. එතකොට ඒක ඔයගොල්ලන්ට ඔලුවට යනවා. ඔටුන්නක් දැකපු ගමන් ගුරු පාට නම් තියෙන එක ෆැමිලි කොයින්. එතකොට ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන්නේ ගෝල්ඩ් කොයින් එක. හරිද? මේක තමයි guys මේ ඇප්ලිකේෂන් එකේ වටිනාම කියන කොයින් එක. හරි. ඒතකොට ගෝල්ඩ් කොයින් වලින් කරන්න බැරි දෙයක් නැහැ. මේ ඇප් එකේ ගොඩක් දේවල් buy කරන්න තියෙන්නේ ගෝල්ඩ් කොයින් එකේ. ඕන දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ මේන් කොයින් එක තමයි මෙන්න මේ ගෝල්ඩ් කොයින් කියන්නේ. හරි. මේ ගෝල්ඩ් කොයින් එක අපිට හම්බ වෙන්නේ අඩුවෙන් අපි ඒක වියදම් කරන්නත් ඕනේ. අවශ්‍යම තැන් වලට විතරයි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ ගෝල්ඩ් කොයින් එකෙන් කොයිම වෙලාවකවත් මගේ බර්නින් එක හරිද මම කියන විදිහට මෙන්න මේ ගෝල්ඩ් කොයින් එකෙන් ඔයගොල්ලෝ මෙතන තියෙන ස්කිල් එකක්වත් අප්ඩේට් කරන්න එපා guys. හරිද? කියන්නේ ඒක කියන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව ඉදිරියේදී මම පැහැදිලි කරලා දෙන්නම්. දැනට ඔයගොල්ලෝ හිතාගන්න මෙන්න මේ මැද තියෙන ගෝල්ඩ් කොයින් එකෙන් කොච්චර කොයින් තිබුණත් මෙන්න මේ ස්කිල් එකක්වත් අප්ඩේට් කරන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද? මෙන්න මේ කොයින් එකෙන් ඔයගොල්ලෝ අප්ඩේට් කරන්න එපා. එහෙනම් guys ඔයාලට අප්ඩේට් කරන්න පුළුවන් මොනකෙන්ද? මෙන්න මේ ස්කිල් ටික අප්ඩේට් කරන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි කොයින් එකෙන් අප්ඩේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆැමිලි කොයින්. හරිද? ඊට පස්සේ ආයි පුළුවන්. මෙන්න මෙතන තියෙන මෙන්න මේ ක්‍රිස්ටල් එකෙන් අප්ඩේට් කරන්න පුළුවන්. හරි. එතකොට මේ ක්‍රිස්ටල් එක ගැනත් කියන්නකෝ. ක්‍රිස්ටල් එක හම්බ වෙන්නේ අපිට කලාතුරකින්. හරිද? ක්‍රිස්ටල් එක හම්බෙන්නේ අපි රූම් බොස්ලට ඇටැක් කරද්දී අපිට හම්බ වෙනවා. එතකොට ඒ වගේ මේ කලාතුරකින් තමයි අපිට මේ ක්‍රිස්ටල් හම්බෙන්නේ. හැබැයි ක්‍රිස්ටල් එකෙන් අප්ඩේට් කරුවොත් කෙලින්ම ආයෙත් සක්සස් රේට් එක 100%යි. අප්ඩේට් කරුවද ඒ වෙලාවේදී අප්ඩේට් වෙනවා. හරිද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ දැන් ඔය තියෙන ස්කිල් ටික තියෙනවනේ. හරිද? වීඩියෝ එක ටිකක් දික් වෙයි guys. ඒක ගැන හිතන්න එපා. මොකද මේක ඔලුවට යන්න ඕනින්ද සරලව පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ ස්කිල් පල්ලෙහා තියෙන ලෙවල් එක හරිද? ඔයගොල්ලෝට අප්ඩේට් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔය තියෙන ලෙවල් එක වගේම දැන් මගේ තියෙන එකේනේ. එතකොට ඔයාලා මේක දිගටම එක හා සමානව අප්ඩේට් කරලා යන්න ඕනේ. එකින් එක අප්ඩේට් කරනවා. දැන් මේක ඊළඟට දෙකට දානවා නම් එකක්. ඊළඟට ඊටු තුනමත් මම දෙකට දාලා තමයි ආයි තුනේකට දාන්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ හරි පිළිවෙලකටම අප්ඩේට් කරගෙන එන්න. හරිද? එතකොට මේකේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ පිළිවෙලට අප්ඩේට් කරන්න කියන්නේ හේතුවක් තියෙනවා. ඒක මම ඉදිරියේදී ඔයගොල්ලෝ රූම් බොස් ගහන්න එනකොට රූම් බොස් ඇටැක් කරන්න එනකොට ඒක ඔයගොල්ලෝන්ට තේරෙනවා. හරි? එතකොට මෙන්න මේ ජෙම් එක. එහෙම නැත්නම් මේ ක්‍රිස්ටල් එකෙන් අප්ඩේට් කරද්දී ඔයගොල්ලෝන්ට පෙන්නලා තියෙනවා මෙතන සක්සස් රේට් එක 100%යි කියලා. ඊට පස්සේ මේ හැම එකකම මේ බලන්න මේ කොයින් දෙකේ 95%යි. එතකොට මෙන්න මේ ජෙම් එකෙන් අප්ඩේට් කරුවොත් මෙන්න මේක one shot knockout. හරි? එකෙන්ම මේක අප්ඩේට් වෙනවා දෙකට. දෙකටද ඊළඟ ලෙවල් එක කී වුණත් ඒකට අප්ඩේට් වෙනවා එකපාරින් අප්ඩේට් කරපුවා. හැබැයි
ඒ වගේම මෙතන මේ තියෙන අනිත් ඒ වලින් අප්ඩේට් කරනකොට 95%ක ප්‍රතිශතයක් නේ තියෙන. එතකොට 95%ක් මේක වෙන්නත් පුළුවන් අප්ඩේට්. එහෙම නැත්නම් 105%ක ප්‍රතිශතයක් තියෙනවා නොවෙන්නත්. හරි. ඒතකොට මේ ක්‍රිස්ටල් එකෙන් එහෙම වෙන්නේ නැති. ක්‍රිස්ටල් එක හම්බ වෙන්නේ මේ ඇප්ලිකේෂන් එක පුරාට ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි ඒක අපිට 100%ක්ම සක්සස් රේට් එකක් දීලා තියෙන්නේ. හරිද? එතකොට guys ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියලා දැන් කොහොමද මේකේ මේ සක්සස් රේට් එක වැඩ කරන්නේ කියලා. හරි ඊට පස්සේ මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට මෙන්න මේ coin එකකින් හරි නැත්නම් මෙන්න මේ gems වලින් හරි මේක අප්ඩේට් කරනවා නම් මෙන්න මෙතන මේ තියෙන coin එක select කරන්න පුළුවන් මේ. ඔයගොල්ලන්ට පේනවා මේක select වෙලා තියෙන්නේ දම් පාටින්. ඒ වගේ select වුණාම උඩ අපිට දාන්න ඕන දැන් හිතන්නකෝ මෙන්න මේ මම මෙහෙම කියනකෝ මෙන්න මෙතන තියෙනවා දැන් මේ මගේ ක්‍රිස්ටල් තියෙන ප්‍රමාණය පෙන්වනවා මෙතන පල්ලෙන්. හරිද? මෙන්න මේ උඩ ස්කිල් එකක් අප්ඩේට් කරලා දී ස්කිල් දැන් එකේ තියෙන එක දෙකට දාද්දි මෙන්න මෙතන එකේ තියෙන එක දෙකට දාද්දි මෙතනින් මගෙන් ඉල්ලන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ෆැමිලි කොයින් 400යි ගෝල්ඩ් කොයින් 200යි. මෙතන ජෙම්ස් වලින් 7ක් ඕනේ. හරිද? ওই ප්‍රමාණය තිබ්බොත් ওই තුන එකකින් මට අර ලෙවල් එක දෙකට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝට තේරෙනව නේද මම කියන එක? එතකොට මේක තිබ්බොත් එහෙම මෙතන දැන් ෆැමිලි කොයින් මගේ මේ 400 තිබ්බොත් එහෙම මෙතන දැන් මේ ගෝල්ඩ් කොයින් 200ක් ඕනේ එකේ මං ගාව තියෙන ගෝල්ඩ් කොයින් 10යි. ඒක තමයි මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට මේක කොයි වෙලාවක හරි මේ ඉස්සරහා පොළ පාටින් පෙන්නනවා නම් අපේ මේ දැන් මේක අප්ඩේට් කරන්න ඕන ප්‍රමාණයට වඩා වැඩියෙන් අපි ළඟ තියෙනවා කියන එක තමයි අදහස් කරන්නේ. දැන් ඔක්කොම රතු පාටින් පෙන්නන්නේ මට මේ අප්ඩේට් කරන්න පුළුවන් තරම් මේ ෆැමිලි කොයින්වත් ගෝල්ඩ් කොයින්වත් මේ තියෙන ජෙම්ස්වත් නැහැ. හරිද? එතකොට මේවා පිරුණායින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ තුන දෙක සිලෙක්ට් කරලා මේ මැදකින් අප්ඩේට් කරන්න එපා කොහොමද? දෙක සිලෙක්ට් කරලා මෙන්න මෙතන කැමතිම ස්කිල් එක සිලෙක්ට් කරලා මෙතන මේ අප්ඩේට් කියන පල්ලෙහා තියෙන අප්ඩේට් බටන් එක ටච් කරන්න තියෙන්නේ. එතනදී මේ ওই ස්කිල් ලෙවල් එක ඊළඟ ලෙවල් එකට අප්ඩේට් වෙනවා. හරිම සරලයි guys. ලොකුවට හිතන්න එපා. උඩින් ස්කිල් ලෙවල් එකක් සිලෙක්ට් කරා. ඒකට පල්ලෙහා තියෙන coin වලින් family coin වලින් හරි මෙන්න මේ gems වලින් හරි අප්ඩේට් කරන්නයි තියෙන්නේ. ඒ දෙක සිලෙක්ට් කරා. ඒ දෙකෙන් කැමතියෙන් අප්ඩේට් කරා. හරිද? හැබැයි මැද තියෙන coin එකෙන් අප්ඩේට් කරන්න එපා කොයිම වෙලාවකත්. ඒක තියාගන්න මෙන්න මේ දෙකෙන් විතරක් ඔයගොල්ලෝ අප්ඩේට් කරන්න පුරුදු වෙන. ඒ කියන්නේ family coin උයි crystal වලින් විතරක්. හරිනේ? ඒතකොට ඒක idea එකක් ඇති ඔයගොල්ලන්ට. එහෙනම් දැන් මේ අප්ඩේට් කරන්න හැටි ලොකු දෙයක් නෑ guys. ඔය ටික ඔලුවට දාගත්තා නැති මම දැන් මෙතනින් බැක් වෙන්නම්. හරිද? බැක් වුණාන් පස්සේ මම නැවතතාවක් මෙන්න මේ අපේ මේ මේන් ඉන්ටර්ෆේස් එකට ආවම පස්සේ මෙතන ඔන්න ලෙවල් අප් කියලා තියෙනවා. දැක්කද? දැන් මෙතන මට ක්ලේම් කරගන්න නෑ. මොකද බට්ලර් එක ක්ලේම් කරන් තියෙනවා. දැන් මට තියෙන එකම දේ මෙන්න මෙතන ලෙවල් අප් කියන බටන් එක ටච් කරලා මගේ ෆාම් ලෙවල් එක අප්ඩේට් කරගන්න විතරයි තියෙන්නේ guys. ඔන්න ඕක තමයි සරලව කරන්න මම කරලා පෙන්නන්න. අන්න 9ට ගියා දැක්කද? ලෙවල් එක 9ට අප්ඩේට් වුණා. එච්චරයි. බට්ලර් ගන්න එකේ වාසිය තියෙන්නේ ඕකයි. ඔය විදිහට මෙන්න මෙතන මේ ලෙවල් 40ට එනකම් පුළුවන් ඉක්මනින් මේ ප්ලාන් ටික ඕපන් කරගත්තන් පස්සේ අපේ මේකේ කරන්න තියෙන වැඩ වලින් භාගයට භාගයක් කරලා ඉවරයි. හරි? එතනින් එහාට ඔයාලා තියෙන රූම් එකක් හදන්න. ඔයා හැම ස්ටෙප් එකම මම කියලා දෙනවා. හරි? මගේ YouTube channel එකේ ඔයගොල්ලෝ මේක skip කරන්න නැතුව බලන්න ඔලුවට දාගන්න හරියටම. ඊට පස්සේ මේ application එක වැඩ කරගෙන යන්න පුළුවන්. withdrawal ගන්න පුළුවන්. ගත්ත withdrawal සේරම මම පෙන්නනවා ඉදිරියේදී. ගත්ත withdrawals පෙන්නනවා. ඊට අමතරව මේක වැඩ කරගෙන යන්න තව ගොඩක් තියෙනවා. හරි? process එක ඔලුවට දාගන්න කරන්න තියෙන මේ ටික තමයි. ඉතින් හරිම සරලයි. මේක ලොකුවට හිතන්න යන්න එපා. මේ application එක වැඩ කරගෙන යන්න ලොකු match එකක් ගහන්න පුළුවන් guys. දැන් තමයි මේ application එක දැන් තමයි ප්‍රසිද්ධ වෙගෙන යන්නේ. හරි? ඒ නිසා ඉතින් මෙතන පල්ලයට ආවන් පස්සේ farm එකේ ඒකත් මම කියලා දෙන්න මේ ඔයගොල්ලන්ට මම කියලා දුන්නා කලින් මේ තියෙන request වගේ තමයි කියන්නේ playmate අපිට දාපු අය. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේකත් කියලා දෙනවා. මෙන්න මේක guys. මෙන්න මෙතන count වෙන ලියුම් cover. ඒ කියන්නේ red packet එක. කොයි වෙලාවකත් මෙතන count වෙන red packet එක ඔයගොල්ලෝ ගන්න හිතන්නවත් එපා. හරිද? එහෙම ගත්තොත් අර උඩින් තියෙන energy තමයි ඔයගොල්ලෝගේ නැති වෙන්නේ. මේක claim කරගන්න කියලා වැටේ සමහර වෙලාවට. ඒක claim කරගන්න යන්න එපා. හරිද? මේ application එකේ වෙන ඕන තැනක තියෙන මේ red packet claim කරගන්න. මෙතන තියෙන red packet claim කරගත්තොත් මෙන්න මෙතන තියෙන energy නැති වෙනවා ඔයගොල්ලන්ට. හරිද? මේක claim කරගන්න එකක් ගානේ මෙතන උඩ තියෙන එනර්ජි ඔයාලගෙන් නැති වෙලා යනවා. එනර්ජි වලින් කරන්න වෙන වැඩක් තියෙනවා guys. ඒක කියලා දෙන්නම්. ඒක අපි family එකට join වුණාන් පස්සේ තමයි කියලා දෙන්න වෙන්නේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක දැන් ඉවර කරන්නම්. ඔයගොල්ලොන්ට idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒ වගේම මේක බලන්න ඉදිරියේදී එකතු වෙලා ඉන්න family එකට join වෙන්නේ කොහොමද? room එකක් හදන්නේ කොහොමද? room boss attack කරන ඔය හැමදේම සම්බන්ධව මම කියලා දෙනවා. හරි. එහෙනම් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. SL Crypto Bro YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ අලුත්ම ක්‍රමවේද එමත් නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා කීයක් හරි හොයාගන්න පුළුවන් methods මම කියලා දෙනවා ඉදිරියේදී. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්න. එහෙනම් අදට සමු ගන්නවා හැමෝටම සුබ දවසක්. Hi Fami next වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. එහෙනම් guys හැමෝටම සුබ දවසක්.